හරි guys මම අද කියලා දෙන්නේ කොහොමද නැති වෙච්ච QR එකක් ආය ගන්න කියලා. මේක රෙජිස්ට්‍රේෂන් කරනව නෙමෙයි, ඒ කියන්නේ අලුතින් ගන්නව නෙමෙයි. මේක අර නැති වෙච්ච QR එකක් කොහොමද ආය ඩවුන්ලෝඩ් කරන්න කියලා තමයි මම කියලා දෙන්නේ. මේකට ඔයා කලින් රෙජිස්ට්‍රේෂන් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අර කොරෝනා කාලේ ඔයා QR එකක් පාවිච්චි කරලා තෙල් ගැහුවා නම් අන්නේ තෙල් ගැහුව QR එක ගන්න කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්නේ. ඉස්සෙල්ලාම වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකට යන්න. ඒකේ මම ලින්ක් එකක් දාලා තිනවා. ඒකේ උඩ ටච් කරන්න. ටච් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යයි. ඊට පස්සේ vehicle login කියන එකේ උඩ ටච් කරන්න. මේකේ තාම register කියන ඔප්ෂන් එක දීලා නැහැ. vehicle login කියන එක උඩ ටච් කරාම මෙන්න මේ වගේ නම්බර් එක ගහන්න තැනක් එනවා. මේකේ ගහ ගන්න ඕනේ ඔයාලගේ කලින් QR එක රෙජිස්ටර් කරපු නම්බර් එක. හරි මම මගේ නම්බර් එක ගහ ගන්නවා කලින් QR එක රෙජිස්ටර් කරපු නම්බර් එක. නම්බර් එක ගහගත්තට පස්සේ යටින් තියෙනවා send OTP කියලා එකක්. අන්න එක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට අංක 6ක විතර OTP එකක් ඒ මැසේජ් එකක් විදිහට හරි මට ආව එකක්. දැන් මම ඒක ගහ ගන්නවා මෙතන. ගහගත්තට පස්සේ login කියන එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මගේ QR එක ජෙනරේට් වෙලා තියෙන්නේ. දැන් අපි මේක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට මම ඔය කොළ පාටින් තියෙන ඩවුන්ලෝඩ් QR කියන එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට පේන ඩවුන්ලෝඩ් වුණා. හරි ඊට පස්සේ ඔයාලගේ ගැලරියට ගිහිල්ලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත QR එක යූස් කරන්න පුළුවන්. ඕන නම් print කරගන්නත් පුළුවන්. හරි මම අද කියලා දුන්නේ ඔයාලට කොහොමද නැති වෙච්ච QR එකක් ආය ගන්න කියලා. මේක ඇත්තටම අලුතින් රෙජිස්ට්‍රේෂන් කරනව නෙමෙයි. ඔයාලගේ අර කොරෝනා කාලේදී ගහපු QR එක නැති වෙලා නම් ඒක කොහොමද ආය ගන්න කියලා තමයි මම අද කියලා දුන්නේ. හරි යාළුවනේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.